බියගම නගර සංවර්ධන සැලැස්ම. සැලසුම්ගත ආර්ථික භෞතික හා සමාජීය සංවර්ධනයක් තුළින් බියගම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හා අවට වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමත් ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණු කරගනිමින් සැකසෙන 2030 වසර සඳහා වූ බියගම නගර සංවර්ධන සැලසුමට පූර්විකාවක් ලෙස එහි වර්තමාන තත්ත්වය මෙහිදී විමසා බැලී. එහිදී බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දක්නට ලැබෙන ගැටලු, ශක්තියින්, අවස්ථාවන් මෙන්ම සංවර්ධනය සඳහා වූ බාධාවන්ද විග්‍රහ කෙරේ. සැලසුම් බල ප්‍රදේශය. මෙම සංවර්ධන සැලැස්මේ සැලසුම් බල ප්‍රදේශයේ ලෙස වර්ග කිලෝමීටර 60.60ක වපසරියකින් යුත් 1,86,862ක් පමණ ජනගහනයක් ජීවත් වන බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේම ඇතුළත් වේ. ඉතිහාසය. පෘතුගීසි පාලන සමයේදී පළමුවන රාජසිංහ රජුගේ යුද කඳවුරක් මෙම ප්‍රදේශයේ පැවති බවත් ගෝවේ සිට පැමිණි පෘතුගීසි හමුදාවට බිය වී සිංහල හමුදාව පසුබැසීම නිසා මෙම ප්‍රදේශය බිය වූ ගම පසුව බියගම වූ බව ඉතිහාසයේ සඳහන් වේ. පරිපාලනය. මෙම බල ප්‍රදේශයේ පරිපාලන කටයුතු බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හා බියගම ප්‍රාදේශීය සභාව මගින් සිදුවේ. කාලගුණය, දේශගුණය හා භූ විද්‍යාත්මක ලක්ෂණ. පහතරට තෙත් කලාපයට අයත් මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 80ක් පමණ වන අතර දල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500ක් පමණ වේ. භූ විද්‍යාත්මක ලක්ෂණ සලකා බැලීමේදී මෙම ප්‍රදේශයේ පවතින ස්වභාවික දියලුම පස තුළ ඕනෑම කෘෂිභෝගයක් වගා කිරීමේ හැකියාව පවතී. කාර්යභාරය හා වැදගත්කම. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රැකියා නියුක්තිකයන් හට නේවාසික පහසුකම් සපයන ආසන්නම නේවාසික නගරය ලෙස ඉතා වැදගත්කමක් මෙම ප්‍රදේශයට ඇත. තවද බියගම නිදහස් වෙළඳ කලාපය හා සපුගස්කන්ධ කාර්මික ජනපදය මෙහි පිහිටා තිබීම නිසා කාර්මික නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ජනග්‍රහණය. 2011 වසරේ ජනගහන සංගණනයට අනුව 1,86,862ක ජනගහනයක් බියගම ප්‍රදේශයේ ජීවත් වන අතර සාමාන්‍ය වාර්ෂික ජනගහන වර්ධන වේගය 1.7කි. සේවා ව්‍යුක්තිය හා නියුක්තිය සලකා බැලීමේදී මුළු ජනගහනයෙන් 60%ක ශ්‍රම බලකායක් පැවතීම හා ඉන් 82ක් පමණ සේවා නියුක්තව සිටීම තුළ සේවා ව්‍යුක්තිය සම්බන්ධව දැඩි ගැටලුවක් නොමැති බව පෙනේ. නිදහස් ආයෝජන කලාපය මෙම ප්‍රදේශයේ පැවතීම නිසා වාණිජ කටයුතු හා බැංකු මූල්‍ය ආයතන ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති අතර නේවාසික පහසුකම් සැපයීම, ආහාර පාන අලවිය හා කර්මාන්ත ශාලාවලින් ඉවතලන අමුද්‍රව්‍ය යොදා ගෘහස්ත කර්මාන්තවල නියැලීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය වී ඇත. භූමි පරිහරණ රටාව. හෙක්ටයාර් 6060කින් යුත් මෙම බල ප්‍රදේශයේ ප්‍රමාණ වශයෙන් 58%ක භූමි ප්‍රමාණයක් නේවාසික කටයුතු සඳහාද 13%ක් කාර්මික කටයුතු සඳහාද කෘෂිකාර්මික කටයුතු හා පහත් බිම් සඳහා 19%ක් වෙන් වී ඇත. නේවාසික භාවිතය ප්‍රදාන වීමේ හේතු ලෙස ප්‍රධාන වශයෙන් ප්‍රදේශයේ පාරම්පරිකව පදිංචි වී සිටින්නන්ට අමතරව ආයෝජන හා කාර්මික කලාපයේ රැකියා නියුක්තිකයන්ගේ පැමිණීමත් නේවාසික කටයුතු සඳහා යෝග්‍ය පරිසරයක් ප්‍රදේශයේ පැවතීම සැලකිය හැකිය. කාර්මික කටයුතු සඳහා පවතින දැඩි ඉල්ලුම තුළ 13%ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් වී ඇත. බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ කර්මාන්ත ශාලා 70ක් ස්ථාපිත වී ඇති අතර සේවක සංඛ්‍යාව ආයතනික වශයෙන් 22000ක් පමණ වේ. භූමි පරිහරණ රටාව සම්බන්ධ පවතින ගැටලු අතර අනවසර ගොඩ කිරීම, නොගැලපෙන ඉඩම් භාවිතය හා විශේෂයෙන් බියගම දකුණු ප්‍රදේශයේ ජල ගැලීම් වලට ලක්වීම සැලකිය හැකියි. නිවාස. 2011 ජනහා නිවාස සංගණනය අනුව ප්‍රදේශයේ මුළු නිවාස සංඛ්‍යාව 47841ක් වන අතර තාවකාලික නිවාස වශයෙන් පවතින්නේ නිවාස 989ක් වැනි සුළු ප්‍රමාණයකි. ඒ අනුව විශේෂයෙන් සලකා බැලිය යුතු නිවාස ගැටලුවක් නොපවතින අතර මල්වාන, ඉහළ බියන්විල වැනි ප්‍රදේශවල අධික ජනහා නිවාස ඝනත්වයක් පැවතීමත් ඒ සඳහා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීමත් මල්වාන ප්‍රදේශයේ අක්‍රමවත් ලෙස ව්‍යාප්ත මුස්ලිම් ජනතාවගේ නිවාස ඉදිකිරීම් කටයුතු ගැටලු ලෙස හඳුනා ගැනීම. මාර්ග පද්ධතිය. කොළඹ නුවර ඒ ශ්‍රේණියේ මාර්ගය ප්‍රදේශයේ වයඹ දෙසින් වැටී තිබීමත්
දකුණු දෙසින් කොළඹ රත්නපුර අංක 3 මාර්ගය ඔස්සේ කඩුවෙල හරහා පිවිසීමට හැකියවීමත් නව නුවර මාර්ගය හා කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ ප්‍රදේශය හරහා වැටී තිබීමත් තුළින් ඉතා හොඳ ප්‍රවේශකත්වයක් මෙම ප්‍රදේශයට ලබා දෙයි. එනමුත් මෙම මාර්ගවල පළල ඉතා පටු වීම නිසා බණ්ඩාරවත්ත දෙල්ගොඩ මාකොළ වැනි ප්‍රදේශවල කාර්යාල වේලාවන්හිදී මාර්ග තදබදයක් දැකිය හැකිය. තවද මාර්ග නිසි නඩත්තුවක් නොවීමත් කාණු පද්ධතිය ක්‍රමවත් නොවීමත් ගැටලු ලෙස පෙනේ. යෝජිත කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ප්‍රදේශයේ දකුණු මායමෙන් ඇතුළු වී කඩවතදී නුවර පාර අසල මන්සන්දියත් ඇතුළත් කර සංවර්ධන කටයුතු සිදුවීම නිසා ඉදිරියේදී ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. තවද යෝජිත කැලණිය කොස්ගම දුම්රිය මාර්ගයේ සපුගස්කන්ධ කාර්මික ප්‍රදේශයේ හා නිදහස් ආයෝජන කලාපය ආවරණය කරමින් සැලසුම් කර තිබීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. එනමුත් ප්‍රාදේශීය වශයෙන් සැලකීමේදී අභ්‍යන්තර මාර්ගවලින් 60% පමණ ඉතා පටු මෙන්ම අබලන් මාර්ග ලෙස පැවතීම දැකිය හැකි අතර දෙපස අනවසර ඉදිකිරීම හා නිසි කාණු පද්ධතියක් නොමැතිවීමද දැකිය හැකිය. ප්‍රවාහනය ප්‍රදේශයේ ප්‍රවාහනය මාර්ග ජාලයට පමණක් සීමා වී පවතී. මාර්ග ප්‍රමාණය සැලකූ විට පොදු ප්‍රවාහන සේවයට අමතරව විශාල පිරිසක් තම පෞද්ගලික වාහන යොදා ගනිමින් ප්‍රවාහනයේ යෙදීම දැකිය හැකිය. භාණ්ඩ ප්‍රවාහනය මෙම ප්‍රදේශයේ විශේෂිතම සාධකයකි. සපුගස්කන්ධ තෙල් පිළිපහදුව නිදහස් ආයෝජන කලාපය සහ ඇන්කර් කොකාකෝලා බියර් කර්මාන්ත ශාලාවල සිට විශාල ලොරි රථ කන්ටේනර් ආදිය යොදා ගනිමින් හා මාර්ග ජාලය තුල තදබදයක් ඇතිවන අයුරින් භාණ්ඩ ප්‍රවාහනය සිදුවීම දක්නට ලැබේ. අතීතයේදී ප්‍රදේශයේ සිට කොළඹ අගනගරය සඳහා කැලණි ගඟ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්තද වර්තමානයේ යොදාගෙන නොතිබීම ගැටලු සහගතය. අපර ව්‍යුහ පහසුකම් ජල සම්පාදනය වර්තමානයේ වන විට පොදු නල ජලය මගින් 41% ප්‍රමාණයක් ජල පහසුකම් ලබා ගන්නා අතර 56% ලිං ජලයේද වෙනත් ජල මූලාශ්‍ර මගින් 3% පමණ ප්‍රමාණයක්ද ජල පහසුකම් සපයා ගනී. වර්තමාන ඉල්ලුමට අනුව මෙම බල ප්‍රදේශයේ අවශ්‍ය ඕනෑම ස්ථානයකට නල ජලය ලබා දීමේ හැකියාවද ජල සම්පාදන මණ්ඩලය සතුව පැවතීම සුවිශේෂී හැකියාවකි. විදුලි බල සැපයීම ප්‍රදේශයේම ආවරණය වන පරිදි විදුලි බල සැපයීම සපයා ඇති අතර තවදුරටත් සැපයීමේ හැකියාවද පවතී. තැපැල් හා විදුලි සංදේශ කටයුතු ප්‍රදේශයේම ආවරණය වන ලෙස තැපැල් හා විදුලි සංදේශ කටයුතු ව්‍යාප්තව පවතී. ප්‍රදේශයේ ප්‍රධාන හා උපතැපැල් කාර්යාලය මගින් තැපැල් කටයුතු සිදුවන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් හා පෞද්ගලික දුරකථන සමාගම් මගින් විදුලි සංදේශ කටයුතු සිදු කරයි. එහෙත් අක්‍රමවත් විදුලි සංදේශ කුළුණු ඉදිකිරීම තුළින් ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්යයට බාධා කිරීම ගැටලුවක් ලෙස පෙනේ. ඝන අපද්‍රව්‍ය දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 45ක් පමණ මෙම ප්‍රදේශයේ එකතු වන අතර දැනට මල්වාන ප්‍රදේශයේ පහත් බිමකට අනාරක්ෂිත ලෙස මෙම අපද්‍රව්‍ය බැහැර කරනු ලබයි. දැනට මෙම ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදු කිරීමක් නොවන අතර ඝන අපද්‍රව්‍ය පහත් බිමට ගොඩගසා පස් දැමීම සිදු කරයි. ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මාසකට ප්‍රාදේශීය සභාව මගින් රුපියල් ලක්ෂ 15ක් වැනි විශාල මුදලක්ද වැය කරයි. විවේක හා විනෝද කටයුතු විවේක හා විනෝද කටයුතු සඳහා යොදාගෙන ඇති විශාල භූමි ප්‍රදේශයක් ප්‍රදේශයේ පැවතියද ඒවා නිසි ලෙස මහජනයා සඳහා විවෘත නොවීම ප්‍රධානතම ගැටලුවකි. ප්‍රදේශයේ පවතින ක්‍රීඩා පිටි මෙන්ම විනෝද කටයුතු සඳහා සැකසුණු වෝටර් වර්ල්ඩ් ආයතනය වැනි පෞද්ගලික විනෝද ස්ථාන පවා පැවතීම තුළ ඒ සඳහා ප්‍රදේශයේ ජනඝනත්වයට අනුව එය ප්‍රමාණවත් නොවේ. සෞඛ්‍ය ප්‍රදේශයේ පවතින ග්‍රාමීය රෝහල්, ආයුර්වේද රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලාවද පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද මගින් හා ප්‍රදේශයට ආසන්නම රාගම, ගම්පහ හා කොළඹ ප්‍රදේශයන්හි පවතින රෝහල් මගින් ප්‍රදේශයේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම. එහෙත් ඒවා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක මට්ටමක නොපැවතීම දැකිය හැකිය. අධ්‍යාපනය එක් ජාතික පාසලක් හා ප්‍රමුඛ පාසල් 24ක් තුල සිසුන් 19720ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරු සිසු අනුපාතය සැලකූ කල එය 1:25ක් ලෙස ඉතා හොඳ මට්ටමක පවතී. කුඩා පාසල්වල ගුරු හිඟයක් මෙන්ම පහසුකම් ප්‍රමාණවත් නොවීම ප්‍රදේශයේ සිසුන්ගෙන් 20ක් වැනි පිරිසක්
කොළඹ සහ ගම්පහ වැනි අනෙකුත් ප්‍රදේශයන්හි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වී ඇත. වෘත්තීමය අධ්‍යාපනය සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කර්මාන්ත හා පුහුණු ආයතනය හා කොරියා ශ්‍රී ලංකා තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනය වැනි ආයතන පිහිටා තිබීම තුළ වෘත්තීමය අධ්‍යාපනය සඳහාද අවස්ථාවන් ප්‍රදේශීය තුලම දැකිය හැකිය. ආර්ථිකය. බියගම ප්‍රදේශයේ ආර්ථිකය සලකා බැලීමේදී කර්මාන්ත, කෘෂිකාර්මික හා නේවාසික කටයුතු ප්‍රධාන තැනක් ගනී. බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය සපුගස්කන්ධ කාර්මික ජනපදයේ සපුගස්කන්ධ ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත, බියගම මාර්ගයේ කොකාකෝලා, සිලෝන් බ්‍රුවරි, ඇන්කර් වැනි ප්‍රසිද්ධ නිෂ්පාදන ආයතන, මාබිම ප්‍රදේශයේ ටාටා, ඩිමෝ වැනි කර්මාන්ත ප්‍රාදේශීය පමණක් නොව දේශීය ආර්ථිකයටද මහත් දායකත්වයක් සපයයි. මීට අමතරව සාම්ප්‍රදායික කර්මාන්ත, වළං හා ගඩොල් කර්මාන්තය, රන් රිදී හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉන් ප්‍රධාන තැනක් ගනී. වාණිජ්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් දෙල්ගොඩ, කඩවත, මාකොළ වැනි ප්‍රදේශවල ඒකරාශීව පවතින අතර ආසන්න වශයෙන් පවතින කිරිබත්ගොඩ, කඩුවෙල වැනි නගර කරා ජනතාව තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා යොමු වීම දක්නට ලැබේ. පරිසරය. ස්වභාවික පාරිසරික තත්ත්වය පිළිබඳ සැලකීමේදී කුඹුරු, පහත් බිම්, ජලාශ, වගුරු බිම් සහිත තෙත් කලාපීය පාරිසරික පද්ධතියකින් සමන්විත වීමත්, ගෙවතු, පොල්වතු, රඹුටන් වතු වැනි කෘෂිකාර්මික භෝග වගාව මගින් පාරිසරික හරිත ආවරණයකින් සමන්විත වීමත් දක්නට ඇත. එමෙන්ම කැලණි ගඟ දකුණු මායිමෙන් ගලා බැසීමත්, තැනින් තැන පිහිටි කඳු පද්ධති හා එළමාර්ග ප්‍රදේශයේ පාරිසරික සෞන්දර්යාත්මක භාවය විදහා පායි. එහෙත් මෙවන් පරිසර පද්ධතියක් පැවතියද මහා පරිමාණ කර්මාන්ත මෙම ප්‍රදේශයේ ව්‍යාප්ත වීමත්, කැලණි ගඟ රක්ෂිතයන්හි අනවසර ඉදිකිරීම, අනවසර වැලිගොඩ දැමීම, ගම් යූරු වලට අපද්‍රව්‍ය බැහැර කිරීම, පහත් බිම් අනවසරයෙන් ගොඩ කිරීම හා කැලිකසල හා කර්මාන්ත ශාලාවලින් පිට කරන අපජලය පාලනය කර නොහැකි තරම් ඉඩම් අයිතිය හා වටිනාකම. ඉඩම් අයිතිය සලකා බැලීමේදී මුළු භූමි ප්‍රමාණයෙන් 80%ක් පෞද්ගලික අංශය සතු වේ. ආයෝජන කලාපයේ සපුගස්කන්ධ තෙල්පිරි පහදුව, බටලන්ද යුද හමුදා කඳවුර පිහිටීම නිසා රජයේ ඉඩම් ප්‍රමාණය 20%ක් පමණ ප්‍රමාණයක් වී ඇත. ශීඝ්‍ර නාගරීකරණයක්, ප්‍රධාන අපරව්‍යුහ පහසුකම් වල සංවර්ධනයක්, නේවාසික හා ව්‍යාපාරික කටයුතු සඳහා යෝග්‍ය පරිසරයක් ප්‍රදේශයේ පවතින කල ඉඩම් වටිනාකම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම ප්‍රදේශයේ ශීඝ්‍ර සංවර්ධනයට යොමු වී තිබුණද ඉහත ගැටලු විසඳිය යුතු බවට මෙම සැලැස්මේදී හඳුනාගෙන ඇත. ඉහත විශ්ලේෂණය තුළින් හඳුනාගත් ශක්තීන්, දුර්වලතා, හැකියාවන් හා අවහිරතා සැලකිල්ලටගෙන මෙම බල ප්‍රදේශය කාර්මික හා නේවාසික කටයුතු ඒකාබද්ධ කරගත් ප්‍රදේශයක් ලෙස 2030 වර්ෂය සඳහා වූ සංවර්ධන සැලසුම සකසනු ලබයි.